උඩම රතුරු වලින් පටන් ගෙන යටම නිල් දක්වා මේ විදිහට හැඳිලා ඒ හැඩයටම රතුරු වලින් අවසන් කරන්න පුළුවන්. සිම්පල් V අකුර නිල් රූල් දෙක මැද අර කැපිටල් හැඩයටම මෙන්න මේ විදිහට අවසන් කරන්න පුළුවන්. අකුර උඩම රතුරු වලින් පටන් ගෙන යටම නිල් උඩ දක්වා මේ විදිහට ඉන්න අනතුරුව උඩම රතුරු වලට නැවත යටම රතුරු වලට ඉන්න අනතුරුව උඩම රතුරු වලට මෙන්න මේ විදිහට අකුර ලියන්න පුළුවන් සම්බන්ධ කරලා. ඒ වගේම නිල් රූල් දෙක මැද කැපිටල් විදිහටම මෙන්න මේ ආකාරයෙන් ලියන්න පුළුවන්. සකුර උඩම රතුරු වලින් පටන් ගෙන යටම නිල් උඩ දක්වා මේ විදිහට අනතුරුව කතිරේක ආකාරයෙන් මෙන්න මේ විදිහට අවසන් කරන්න පුළුවන්. සිම්පල් X අකුර නිල් රූල් දෙක මැද මෙන්න මේ විදිහට ලියනවා. උඩම රතුරු වලින් පටන් ගෙන උඩම නිල් වලින් මේ විදිහට අවසන් කරලා ඒ විදිහටම මෙන්න මේ විදිහට ලංකාලා පහළට හරි කෙලින් යටම නිල් වල දක්වා මෙන්න මේ විදිහට ඉරවදිනවා. සිම්පල් Y අකුර නිල් රූල් දෙක මැද මෙන්න මේ විදිහට V අකුර ලියලා ඒක අවසන් කරනවා යටම නිල් රූල් දක්වා. එතකොට සිම්පල් Y මේ විදිහට ලියන්න. කැපිටල් Z අකුර මෙන්න මේ විදිහට රතුරු වලින් පටන් ගෙන මෙහෙම යට නිල් රූල් දක්වා ඇවිල්ලා මෙන්න මේ විදිහට අවසන් කරනවා. ඒ වගේම නිල් රූල් දෙක මැද ඔන්න ඒ ආකාරයෙන්ම Z අකුර මේ විදිහට ලියනවා.